Welcome to pariganaka.com. කසුනි, ඔයා දැක්කද මේ දවස්වල AI ලෝකේ වෙන අලුත්ම දේවල්? දැන් මේක නිකම්ම chat කරන එකට වඩා ගොඩක් දුර ගිහින් නේද? ඔව් කසුන්, දැන් AI ලෝකේ ප්‍රධානම මාතෘකාව වෙලා තියෙන්නේ AI agents. එහෙමත් නැත්නම් ස්වාධීන නියෝජිතයෝ. ඉස්සර අපි AI එකෙන් ප්‍රශ්නයක් ඇහුවම ඒක උත්තරයක් දුන්න විතරයි. ඒත් දැන් AI එකට පුළුවන් අපේ වැඩක් සම්පූර්ණයෙන්ම තනියම ඉවර කරන්න. ඒ කියන්නේ නිකම්ම ඊමේල් එකක් ලියනවා වගේ දෙයක් නෙවෙයිද? නෑ, ඊට වඩා ලොකු දෙයක්. උදාහරණයකට අපිට පුළුවන් AI එකට කියන්න මට ලබන මාසේ නිවාඩුවක් යන්නේ ටිකට් බුක් කරලා, හොටෙල් එකකුත් බලලා, ඒ දවස්වලට මගේ කැලෙන්ඩර් එකේ තියෙන මීටින්ග්ස් ටිකත් වෙනස් කරන්න කියලා. එතකොට ඒ ඒජන්ට් විවිධ වෙබ් අඩවි වලට ගිහින් ඒ වැඩේ තනියම කරලා ඉවර කරනවා. පුදුමයිනේ. ඒ වගේම මම දැක්ක දැන් মালටි මොඩල් AI කියන එකත් ගොඩක් දියුණු වෙලා. ඒ කියන්නේ දැන් AI වලට පෙනීම, ඇසීම සහ කතා කිරීම කියන මේ හැම දෙයක්ම එකවර කරන්න පුළුවන් නේද? හරියටම හරි. දැන් අපිට AI එකට වීඩියෝ එකක් පෙන්වලා ඒකේ ඇතුලේ වෙන දේ ගැන ප්‍රශ්න අහන්න පුළුවන්. ඒ වගේම තත්පර කිහිපයකින් ඕනම කෙනෙක්ගේ කටහඬ වගේම කතා කරන රියල් ටයිම් වොයිස් පහසුකමත් දැන් ගොඩක් දියුණුයි. හැබැයි මේ දියුණුවත් එක්කම අනතුරුත් වැඩි නේද? විශේෂයෙන්ම මේ ඩීප් ෆේක්ස් සහ වැරදි තොරතුරු පැතිරෙන එක ගැන ලොකු බයක් තියෙනවා. අනිවාර්යෙන්ම ඒ නිසාම තමයි දැන් AI governance එහෙමත් නැත්නම් AI පාලනය කරන්න අලුත් නීති රීති ලෝකෙ පුරාම හැදෙන්නේ. 2026 අවුරුද්ද වෙද්දී මේ තාක්ෂණය පාලනය කරන එක ලොකු අභියෝගයක් වේවි. ඇත්තටම අපි මේ තාක්ෂණය ගැන දැනුවත් වෙලා ඉන්න එක ගොඩක් වැදගත්. මට හිතෙනේ ඉස්සරහට AI කියන්නේ අපේ ජීවිතේ වෙන් කරන්න බැරි කොටසක් වේවි. ඔව් කසුන්, අපේ රැකියාව වගේම දෛනික ජීවිතයත් මේකෙන් ලොකු වෙනසකට ලක් වෙලවා නියතයි. Thanks for visiting pariganaka.com.